හොඳයි මේ අපි ඊළඟ පාඩම ප්‍රශ්නෙට යන්න කලින් ඔයාලට පොඩි පණිවිඩයකුත් තියෙනවා කියන්න. එතකොට දැන් ඊයේ තමයි සාමාන්‍ය පෙළ ගණිතයේ විෂය තිබ්බේ. ඒකට ඊයේ හවසේ ඉඳන් දිගටම කෝල් ආවා මැසේජ් ආවා මේ පේපර් එක ලේසි මෙහෙමයි. ඒක හොඳට පේපර් එක කළා. එහෙමයි කියන්නේ. එතකොට ඉතින් අර ගුරුවරයෙක් විදියට අපිට තියෙන එකම සතුට ළමයි හොඳට පේපර් එක කරලා දැන් පේපර් එක ලේසි හොඳට කළා කියන එක. ඒක අනිත් ළමයින්ට පේපර් එක අමාරු වෙලා අපේ ළමයින්ට පේපර් එක ලේසි වෙන්න හේතුව තමයි පෞද්ගලික කාලේ විශාල වැඩ ප්‍රමාණයක් කළා. මාසයකට කලින් සාමාන්‍ය පෙළ සම්පූර්ණ සිලබස් එක ඉවර කළා. ඊට පස්සේ අපි විශේෂ රිවිෂන් ක්ලාස් එකක් කරා. මගහැරිච්ච පාඩම් 10 වසරේ පාඩම් මේ ඔක්කොම නැවත වාරයක් මතක් කරා. ඊට පස්සේ අපේ පේපර් ක්ලාස් එකේ අපි විශාල පේපර් ප්‍රමාණයක් කරා. ඒ කියන්නේ පෞද්ගලික අවුරුදු වල O level papers ඔක්කොම වගේ අපි කළා. ඊට අමතරව වෙනම අනුමාන ප්‍රශ්න පත්‍ර විශාල ප්‍රමාණයකුත් අපි කළා. ඊට අමතරව අපි වෙනම පෞද්ගලික අන්තිම දවස් ටිකේ අපි වෙනම අනුමාන ප්‍රශ්න කෙටි ප්‍රශ්න 150ක් සාකච්ඡා කරා. ඊට අමතරව රචනා ප්‍රශ්න 50ක් අපි සාකච්ඡා කරා. එතන මට මතකයි දැන් අර මේ බදාදා මධ්‍යම රාත්‍රියෙන් තමයි ක්ලාස් ඉවර කරන්න කියලා තිබ්බේ. ඒකට බදාදා අපි ඔන්ලයින් ක්ලාස් එකෙන් 12ටම තමයි හරියටම ඉවර කරන්නේ. ඒ වගේ විශාල වැඩ ප්‍රමාණයක් කරා. ඒක නිසා තමයි ඇත්තටම ළමයි ටෙස්ට් එක ලේසි කියන්නේ. ඉතින් ඔයාලා දිගටම ක්ලාස් එකට එන්න වැඩ ටික හරියට කරන්න. එහෙම කරොත් අනිවාර්යයෙන් ඔයාලට හොඳ දිශාවක් එකක් අරන් දෙනවා. ගණිතයට ඒකක් ගන්න පුළුවන්. ඔයාලා මහාන් කියලා වැඩ ටික කරගත්තොත්. ඒක වගකීමෙන් කියන්නේ. දැන් දිගටම ක්ලාස් එකට එන්න. දැන් ලබන අවුරුද්ද ඔයගොල්ලෝ ප්‍රොබලෙවල් ලියනවා. ඒ නිසා හොඳට එක්සෑම් එක කරගන්න පුළුවන් මේ විදිහටම දිගටම ක්ලාස් එකට එන්න. හරි?